ආයිබෝවන් හැමෝටම. ඉතින් ඔයා හිතරව ඇති ඔයා ලෝකේ ඕනම භයානක තැනකට යන්න තරම් නිර්භීතයි කියා. හැබැයි අද මම කියන්න යන මේ තැන් ගැන ඇහුවොත් ඔයාගේ හිතේ තියෙන අදහස පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මේවා නිකන් සංචාරක ස්ථාන නෙවෙයි. මේවා බලන්න ගියොත් ඔයාට ආපහු වෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. සමහර තැන්වලට යන්න තියා හිතන්නවත් බැරි තරමට මේ පරිසරය දරුණුයි. ලෑස්ති වෙන්න. අද අපි යන්නේ ලෝකේ යන්න තියා හිතන්නවත් බැරි අතිශය භයානක සහ අద్භූත ස්ථාන සොයාගෙනයි. 1. ස්නේක් අයිලන්ඩ්. එහෙමත් නැත්නම් සර්ප දූපත. මේක තමයි ලෝකයේ තියෙන භයානකම දූපත විදිහට සැලකින්නේ. බ්‍රසීල වෙරළට ආසන්නව පිහිටි මේ දූපතේ නම ඉල්හා දා කියුමාඩා ග්‍රාන්ඩේ. ඇයි මේක මෙච්චර භයානක? මෙහි වැඩිපුරම ඉන්නේ ලෝකයේ දරුණුතම විෂ සහිත සර්ප විශේෂයක් වන ගෝල්ඩන් ලෑන්ඩ්ස් හෙඩ් වයිපර් කියන සර්ප විශේෂය. වාර්තා වෙන විදිහට මේ දූපතේ හැම වර්ග මීටරයකටම එක සර්පයෙක් හෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඔයා තියෙන හැම අඩියක්ම මරණයට තියෙන අඩියක් වෙන්න පුළුවන්. මේ සර්පයෙක් දෂ්ට කළොත් මිනිස් මස් පවා දිය වෙලා යන තරම් විෂ ප්‍රබලයි. ඒ නිසාම බ්‍රසීල රජයේ මේ දූපතට සාමාන්‍ය මිනිස්සු යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. 2. නෝර්ත් සෙන්ටිනල් දූපත. මේක පිහිටලා තියෙන්නේ අන්දමාන් දූපත් සමූහය අසල. මේ දූපත ලෝකයේ තියෙන අනිත් හැම තැනකටම වඩා වෙනස් වෙන්නේ මේ දූපතේ ජීවත් වෙන මිනිස්සුන් නිසායි. මේ දූපතේ ජීවත් වෙන සෙන්ටිනල් ගෝත්‍රිකයන් අවුරුදු 1000 ගණනක ඉඳන් බාහිර ලෝකයක් සමග කිසිම සම්බන්ධයක් නැතුවයි ජීවත් වෙන්නේ. කවුරු හරි මේ දූපතට ගොඩ බහින්න හැදුවොත් ඔවුන් ඊතල වලින් පහර දීලා ඔවුන්ව මරා දානවා. ඉන්දියානු රජය මේ දූපතට කිලෝමීටර 9ක් දුරින් යන එක සම්පූර්ණයෙන්ම තහනම් කරලායි තියෙන්නේ. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි එතනට යන අයගේ ජීවිත අවදානම. අනිත් එක තමයි අපේ ඇඟේ තියෙන සාමාන්‍ය වෛරස් පවා ඒ ගෝත්‍රිකයන්ට මාරාන්තික වෙන්න පුළුවන්. මෑත ඉතිහාසයේ පවා මේ දූපතට බලහත්කාරයෙන් ඇතුල් වෙන්න උත්සාහ කරපු කීප දෙනෙකුටම Tamanගේ ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධ වුණා. 3. නෝර්ත් යුන්ගාස් රෝඩ්. බොලීවියාවේ පිහිටි මේ මාර්ගය ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණු මාර්ගයක් විදිහට ප්‍රසිද්ධයි. වාර්ෂිකව මේ මාර්ගයේ සිදුවන අනතුරු වලින් විශාල පිරිසක් මිය යනවා. මේ පාර ඉතාමත් පතුයි. සමහර තැන් මීටර් 3ක් වගේ. එක පෙට්ටකින් මීටර් 600කට වඩා ගැඹුරු ප්‍රපාතයක් තියෙනවා. කිසිම ආරක්ෂිත වැටක් මේ පාරේ නැහැ. මීදුම, වැස්ස සහ පස්කඩා වැටීම් මේ පාරෙන් නිතරම සිද්ධ වෙනවා. ඒ නිසා පාර ලිස්සන සුළුයි වගේම ඉස්සරහා පේන්නෙත් නැහැ. හැබැයි පොඩි හරි අත්වැරදීමක් වුණොත් ආයෙත් ජීවිතය ගැන බලාපොරොත්තු තියන්න බෑ. 4. නේට්‍රෝන් විල. මේක බලන කෙනෙක්ට හරිම ලස්සනයි. රතු පාටට හුරු වර්ණයකින් තමයි මේ විල තියෙන්නේ. හැබැයි මේකේ තියෙන රසායනික සංයුතිය නිසා මේක ලෝකයේ තියෙන මාරාන්තිකම විල් වලින් එකක් වෙනවා. මේකේ තියෙන අධික ඇල්කලයින් ගතිය නිසා මේකට වැටෙන සතුන්ගේ සිරුරු නිකම්ම මමී වෙලා යනවා. ඒ කියන්නේ ඒ සත්තු හරියට ගල් පිළිම වගේ විලේ වෙරළ රැඳිලා තියෙනවා දකින්න පුළුවන්. මේ වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 60 දක්වා ඉහළ යන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ විලේ තියෙන රසායනික ද්‍රව්‍ය නිසා මිනිස් සමක් හෝ ඇසක් ගෑමුණොත් ක්ෂණිකව පිලිස්වීමකට ලක් වෙනවා. මේ විලේ ඉන්න විශේෂ බැක්ටීරියා වර්ග නිසා තමයි මේකට රතු පාටක් ලැබෙන්නේ. පුදුමයකට මේ වගේ දරුණු පරිසරයක පවා ලෙසර් ෆ්ලැමින්ගෝ කියන පක්ෂි විශේෂය බෝ වෙනවා. උන්ගේ කකුලේ තියෙන තද සම නිසා මේ වතුරෙන් එයාලට හානියක් වෙන්නේ නැහැ. 6. ඩනකිල් ඩෙසර්ට්. මේ ස්ථානය හඳුන්වන්නේ the cruelest place on earth නැත්නම් පෘථිවියේ තියෙන දරුණුම ස්ථානයේ විදිහටයි. මේ අවට පරිසරය කොච්චර දරුණුයි කියන්නට මෙතන ජීවත් වෙන්න තියා විනාඩි කීපයක්වත් ඉන්න එක ලොකු අභියෝගයක්. මොකද මේ අවට සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 50ටවත් වඩා වැඩි. ඒ නිසා මේක ලෝකයේ තියෙන උණුසුම්ම ස්ථානවලින් එකක්. මේ කාන්තාරය පුරා සල්ෆර් සහ අනිකුත් විෂ පිටවන සිදුරු 1000 ගණනක් තියෙනවා. ඒ වගේම මේ අවට නිතරම ක්‍රියාකාරී ගිනි කඳු දකින්න පුළුවන්. මේ තියෙන කහ කොළ සහ තැඹිලි පාට විල් දකින්න හරිම ලස්සනයි වුණත් ඒ වගේ ඇත්තටම අධික ලෙස අම්ල මිශ්‍ර වුණු වතුර තමයි තියෙන්නේ. ඒ වාෂ්පය ආශ්වාද කිරීම පවා හානි කරනවා. මේ ස්ථානයේ පිහිටලා තියෙන්නේ භූතැටි 3ක් මුණ ගැහෙන තැනක් නිසා පොළව නිතරම දෙදරුම් කරනවා සහ අලුත් විවරයන් නැති වෙනවා. 7. ඔයිමියාකන් ගම. රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයේ පිහිටි මේ ගම තමයි ලෝකයේ ස්ථිර පදිංචිකයන් සිටින සීතලම ස්ථානයේ විදිහට සැලකෙන්නේ. මේ ගමේ සාමාන්‍ය ශීත ඍතුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 50ටවත් වඩා අඩුයි.
1933 මේ ගමේ වාර්තා වුණු අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක -77.7ක්. මේ ගමේ මිනිස්සුන්ට එළවලු වගා කරන්න බෑ. මොකද පොළව අවුරුදු පුරාම ගල් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔවුන් ප්‍රධාන වශයෙන්ම මස් සහ මාළු ආහාරයට ගන්නවා. ඇත්තටම කිව්වොත් මිනිස්සු Tamanගේ වාහන දවස් පුරාම ස්ටාර්ට් කරලායි තියෙන්නේ. මොකද නැත්තම් ආයෙත් ස්ටාර්ට් කරගන්න බැරි වෙන නිසා. කවුරු හරි මිය ගියොත් වලක් හරන්න පවා දින ගණනක් යනවා. මොකද පොළව රත් කරලා අයිස් දිය කරන්න වෙන නිසා. තත්පර කීපයක් එලිමහනේ හිටියොත් ඇස්පත පවා අයිස් බෙන්දෙනවා වගේන සමට බරපතල හානි සිද්ධ වෙන්නත් පුළුවන්. 7. බිකිනි ඇටෝල්. පැසිෆික් සාගරයේ පිහිටි මේ කොරල් දූපත බැලූ බැල්මට පෙහෙන්නේ හරිම නිස්කලංක පාරාදීසයක් වගේ. හැබැයි මේකේ අතීතය හරිම දරුණුයි. 1947 1958 වෙනකන් ඇමරිකා මේ අවට න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම් කිහිපයක් සිදු කරලා තියෙනවා. ඒ අතරින් කාස්ටල් බ්‍රාවෝ කියන හයිඩ්‍රජන් බෝම්බය කොච්චර ප්‍රබලයිද කියන්නට ඒකෙන් ඇතිවුණු විකිරණ මට්ටම මුළු ලෝකෙම කම්පා කළා. අදටත් මේ දූපතේ පස සහ ජලය අධික ලෙස විකිරණශීලී ද්‍රව්‍ය වලින් පිරීලායි තියෙන්නේ. ඒ නිසා දූපතේ හැදෙන පළතුරු වගේ දේවල් කන්න බෑ. මොකද ඒ වගේත් විකිරණශීලීතාවය ඉතා ඉහළයි. මේකේ මුල් පදිංචිකයන්ට Tamanගේ ගම්බිම් අත්හැරලා යන්න සිද්ධ වුණා. අදටත් මේ දූපත සාමාන්‍ය ජනවාසයන් සඳහා සුදුසු නැහැ කියලා තමයි සැලකෙන්නේ. මුහුද යට න්‍යෂ්ටික පිපුරුම් වලින් ගිලුණු දැවන්ත යුද නෑව තවම දකින්න පුරුවන්. මේවා බලන්න කිමිදුම් කරුවන් ගියත් ඕනටත් දැඩි සෞඛ්‍ය උපදෙස් පිළිපැදින්න සිද්ධ වෙනවා. 8. අෆ්ගෝයි. සෝමාලියාවේ අගනවර වන මොගඩිෂුවට ආසන්නව පිහිටි මේ නගරය වසර ගණනාවක තිස්සේ මේ ප්‍රදේශයේ අන්තවාද කණ්ඩායම් සහ රජයේ හමුදා අතර දරුණු සැටන් පැවති තැනක්. බෝම්බ පිපිරීම් සහ වෙඩි හුවමාරු කියන්නේ මේ සාමාන්‍ය දේවල්. යුද්ධය නිසා දහස් ගණන් මිනිස්සු අනාථ කන්දවරවල ජීවත් වුණා. ඒ නිසා ලෝකයේ වැඩිම අවදන් වෙච්ච පිරිසක් සිටින එක් ස්ථානයක් විදිහට මේ නගරය ඉතිහාසයට එකතු වුණා. කිසිම සංචාරකයෙකුට මෙහි යන්න අවසර නැහැ. ගියත් සන්නද්ධ ආරක්ෂක කණ්ඩායමක් නැතුව යාම සියදිවි විනාශා ගැනීමක් වගේ වැඩක්. අදටත් මේ ප්‍රදේශයේ ආරක්ෂාව ගැන ස්ථිර සහතිකයක් දෙන්න බෑ. ඕනම මොහතක ප්‍රචණ්ඩ ක්‍රියාවක් වෙන්න පුළුවන් නිසා මේක හිතන්නවත් බැරි තරමටම අනතුරුදායකයි. දැන් අපි යන්නේ මිනිස් ක්‍රියාකාරකම් සහ අස්තිරත්වය නිසා ලෝකයේම අවධානයට ලක්වුණු භයානක නගරයකට. 9. කුල්දාරන් ගම. රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිසල්මීර් වලට ආසන්නව පිහිටි මේ ගම වසර 200කට වැඩි කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම පාළු වෙලා තියෙනවා. ජනප්‍රවාදවලට අනුව මේ ගමේ හිටිය මිනිස්සු 1500ක් විතර එක් රැයකින් අතුරුදහන් වෙනවා. ඔවුන් කොහේ ගියද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. ඔවුන් යනකොට මේ ගමට ශාප කරලා ගිය බව කියවෙනවා. ඒ තමයි ආයෙත් කවදාවත් මේ ගමේ කිසිම කෙනෙකුට පදිංචි වෙන්න බැරි වෙන්න කියන එක. අදටත් කවුරු හරි මෙහි පදිංචි වෙන්න උත්සාහ කළොත් ඔවුන්ට අద్භූත මරණ හෝ කරදර සිද්ධ වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඉන්දියානු රජය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිම කෙනෙකුට මේ ගමට ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. අන්තිම ස්ථානයේ විදිහට අපි බලන්න යන්නේ ස්වභාවයෙන් තියෙන හරිම අපූරු ඒත් හිතාගන්න බැරි විදිහේ වෙනස් වෙන සිද්ධ වෙන තරක ගැන. 10. Shape Shifting Beach. මේක පිහිටලා තියෙන්නේ ක්‍රොේෂියාවේ බ්‍රැක් දූපතේ. මේකේ නම ઝ්ලට්නීරක්ට්. මේ වෙරළ ලෝකයේ තියෙන අනිත් වෙරළවල් වගේ නෙවෙයි. මේකේ හැඩය නිරන්තරයෙන් වෙනස් වෙනවා. සුළඟේ දිශාව සහ මුහුදුරැළ අනුව මේ වෙරළේ අග කොටස වමට දකුණට හෝ කෙලින් වෙන්න හැඩය වෙනස් කරනවා. දවසින් දවස මේකේ පේනුම වෙනස් වෙන එක හරිම පුදුම සහගතයි. මේක බලන්න ලස්සනයි වුණත් ඒ තියෙන මුහුදු දියවැල් හරිම ප්‍රබලයි. වෙරළේ හැඩයත් එක්කම මුහුදාටේ තියෙන වැලිකඳුත් වෙනස් වෙන නිසා පීන්නන්න යන අයට මේක හිතාගන්න බැරි විදිහේ අනතුරක් වෙන්න පුළුවන්. විද්‍යාඥයින් පවසන්නේ මේක වසර 1000 ගණනකින් සිට ස්වභාවික බලපෑම් මත හැඩගැසෙච්ච එකක් කියලා. මේකේ තියෙන්නේ වැලි නෙවෙයි කුඩා සුදු පෑති ගල් කැටයි. ඉතින් අද අපි කතා කරපු මේ ස්ථාන කිහිපෙන් ඔයාව පුදුමයටපත් කළේ මොකක්ද? ඇත්තටම මේ ලෝකය කියන්නේ අපි හිතනවාට වඩා ගොඩක් අద్භූත සහ භයානක තැනක්. සමහර තැන් අපේ ඇස්වලට ලස්සනට පේනවාට ඒ පිටුපස්සේ තියෙන්නේ මරණයේ සැවනැල්ල වෙන්න පුළුවන්. මේ වගේ තවත් ලෝකයේ තියෙන අමුතුම දේවල් ගැන දැනගන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. අමතක නොකර වීඩියෝ එකට like එකක් දාගෙන යන්න එහෙනම්. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.